අපේ පළාතේ CLG මහත්තයා එයා සෙක්‍රටරි ඒ වගේම CLG ඇක්ටිං කරනවා. සාමාන්‍යයෙන් ඉහළ තනතුරක ඉන්න කෙනෙක් පහළ තනතුරක ඇක්ටිං කරන්න බෑ. දැන් අපිට ප්‍රාදේශ සභාවල ඩ්‍රයිවර්ලා නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ගමන් මෙතුමා අප්‍රූවල් දෙන්නේ නැහැ. ප්‍රාදේශ සභාවේ ස්ටාෆ් නැහැ කුණු අහුලන්න. කුණු ගන්න. මෙතුමා අප්‍රූවල් දෙන්නේ නැහැ. අපි DCC එකෙන් අනුමැතිය ඔක්කොම අනුමැතිය දීලා තියෙනවා. මේකේ ගැටලුවක් තියෙනවා ජනාධිපතිතුමා. අපේ ඉල්ලීම මෙතුමත් එක්ක ගැටලුවක් නැහැ. මේක ගැටුමක් කරගන්න ජනාධිපතිතුමා අපිට CLG කෙනෙක් පත් කරලා දුන්නා නම් ඇති. මඩකලපුව දිස්ත්‍රික්කේ ගත්තම ප්‍රාදේශ සභා නගර සභාවල ඔක්කොම ඉන්නේ රටේ මධ්‍යම රජයේ ආණ්ඩු පක්ෂේ ඉන්න පක්ෂේ නෙමෙයිනේ. ඒතර මෙහි පොඩි කෝඩිනේෂන් එකේ පොඩි අඩුපාඩුවක් ඇත්තටම තියෙනවා. ඒක හිතාමතා ඇමතිතුමාවත් മന്ത്രിතුමාවත් කරන්නේ සමහර මට්ටමට නිලධාරීන්ගේ මට්ටමින් ඒ කෝඩිනේෂන් එක වෙන්නේ නැහැ. සභාවලට කියන්නේ නැහැ. සභාපතිලා දන්නේ නැහැ. එතකොට සමහර තැන්වල අනවශ්‍ය ලෙස සමහර වැඩපිළිවෙළවල ඩුප්ලිකේට්ුත් වෙනවා. ඒක නිසා මේ සභා පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම කරු ජනාධිපතිතුමා මම දන්නේ නැගෙනහිර පළාත විතරක් අලුත් වෙනම නීතියක් තියනවාද කියලා. අපේ පළාතේ CLG මහත්තයා සෙක්‍රටරිත් CLG එයා සෙක්‍රටරි ඒ වගේම CLG ඇක්ටිං කරනවා. සාමාන්‍යයෙන් ඉහළ තනතුරක ඉන්න කෙනෙක් පහළ තනතුරක ඇක්ටිං කරන්න බෑ. මේ CLG මහත්තයත් එක්ක වැඩ කරන එකේ විශාල අපහසුතාවක් වගේක් අපිට තියෙනවා. සභාවේ අනුමැතිය දෙන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් කම්ප්ලේන්ට් තියෙනවා එතුමා ගැන. ඉතින් මේ ප්‍රොජෙක්ට් වලට අප්‍රූවල් දෙන්නකම අසංකාරණ නැහැ. දැන් අපිට දැන් ජනාධිපතිතුමාට දෙන්න ඕන නම් ප්‍රොපෝසල් එක ප්‍රාදේශ සභාවෙන් ගෙනල්ලා ඒක අප්‍රූව් කරලා දෙන්න කියලා කිව්වම CLG අප්‍රූව් කරන්නේ නැහැ. ඉතින් මම දන්නේ ඒකට හේතුව ඒක නිසා කෝඩිනේෂන් සම්බන්ධ ප්‍රශ්නයක් මේ ප්‍රාදේශ සභාවල තියෙනවා. ඔබතුමා ආපු එකත් එක්ක මෙතුමා දැන් සෙක්‍රටරි තනතුර කරන නිසා CLG මහත්මයෙක්වත් පත් කරලා දෙන්න. මොකද ඒක ෆුල් ටයිම් ජොබ් එකක් නේ ජනාධිපතිතුමා. අපි DCC එකෙන් අනුමැතිය ඔක්කොම අනුමැතිය දීලා තියෙනවා. DCC වෙනයිනේ CLG. we don't want to get into a confront. අපි ජනාධිපතිතුමා මේක ගැටුමක් කරගන්න කැමති නැහැ. මේකේ ගැටලුවක් තියෙනවා ජනාධිපතිතුමා. අපේ ඉල්ලීම මෙතුමත් එක්ක ගැටලුවක් නැහැ. අපිට ෆුල් ටයිම් CLG කෙනෙක් පත් කරා නම් මෙතුමා ලේකම් වැඩේ කරා නම් මේ ගැටලුව ආයෙ එන්නේ නැහැ. දැන් අපිට ප්‍රාදේශ සභාවල ඩ්‍රයිවර්ලා නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ගමන් මෙතුමා අප්‍රූවල් දෙන්නේ නැහැ. ප්‍රාදේශ සභාවේ ස්ටාෆ් නැහැ කුණු අහුලන්න. කුණු ගන්න. මෙතුමා අප්‍රූවල් දෙන්නේ නැහැ. මේක ගැටුමක් කරගන්න ජනාධිපතිතුමා අපිට CLG කෙනෙක් පත් කරලා දුන්නා නම් ඇති.